හරි අපි Excel වල අද දෙවෙනි දවසේ තමයි පටන් ගන්නෙ. එතකොට ඒ කියන්නේ අපේ ක්ලාස් එකේ 7 වෙනි දවසේ රයිට් අද එහෙනම් පටන් ගමු ෆොන්ට් ස්ටයිල්ස් ෆොන්ට්ස් කලර්ස් කොහොමද දාන්නේ කියන එක. ඒක අපි Word වලත් කතා කරා කොහොමද අපි ඒවා පාවිච්චි කරන්න කියන එක නම් අපි කමන්නේ දැන් ඔයාලා හැමෝම දන්නවා කොහොමද Excel sheet එකක් ඕපන් කරන්න කියලා. Word sheet එකක් ඕපන් කරනවා වගේම Excel sheet එකක් කොහොමද ඕපන් කරන්න කියලා හැමෝම දන්නවා. මෙතනින් අපි search bar එකට ගිහිල්ලා search bar එකෙන් අපි type කරලා search bar එකෙන් type කරලා අපිට ඕන එක්ක Word හරි Excel හරි අපි ගන්න දන්නවා. මෙතන Excel කියලා type කරපුවාම Excel file එක ඕපන් වෙනවා. right ඒ විදිහට මම Excel blank sheet එකක් මම ඕපන් කරගත්තා. right අපි අද මුලින්ම කතා කරන්න යන්නේ ෆොන්ට් කලර්ස් ෆොන්ට් ස්ටයිල්ස් දාන විදිය. මෙතනදී වර්ඩ් වල වගේම තමයි වෙනසක්ම නැහැ. කොහොමද දැන් මේ වර්ඩ් කියන ෂීට් එකේ තමයි මේ ඉන්නේ. වර්ඩ් වල මෙතන තියෙනවා අපිට ෆොන්ට් කලර්ස් සයිසස් ඒ විදිහට වෙනස් කරන්න මේ ටිකේ ඒ විදිහටම මෙතන Excel වලත් අපිට ඒ වැඩ ටික එහෙමම කරගන්න පුළුවන්. right මම මෙතනදී හෝම් ටැබ් එක ඉස්සෙල්ලාම සිලෙක්ට් කරනවා. අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මොන ටැබ් එකේද මේ අපි ඉන්නේ කියලා. මෙතන හෝම් ටැබ් එක අපි සිලෙක්ට් කරලා ඉවරලා අපිට ඕන දෙයක් අපි විතර ටයිප් කරපුවාම දැන් ඔයාලා හැමෝම දන්නා මෙතනට මේ එකට කියන්නේ සෙල් එකක්. මේකට කියන්නේ කොලම් එකක්. මේ පැත්තට තියෙන පැත්තට දික් අතට තියෙන කොලම් එකක්. හරස් අතට තියෙන්නේ රෝ එකක් කියලා හැමෝම දන්නවා. එතකොට මේ කොලම් එකයි රෝ එකයි හමු වෙන ස්ථානය කියන්නේ අතරමැදි ස්ථානයට කියනවා අපි සෙල් එකක් කියලා. එයා හැමෝම දන්නවා. ගිය සැරේ අපි ඒක කතා කරා. right. එතකොට මම එක සෙල් එකක් සිලෙක්ට් කරලා ඉවරලා ඒක ඇතුලේ නිකම්ම ටයිප් කරන. කියන්නේ මොකුත් කරන්න දෙයක් නැහැ. මේ විදිහට නිකන් ටයිප් කරන්න තියෙන. ඒක උඩ ක්ලික් කරපුවාන් පස්සේ අපිට ටයිප් කරන්න chance එක දෙනවා. සාමාන්‍ය විදිහට ටයිප් කරන්න තියෙන වර්ඩ් වල වගේම. මේකෙත් අපිට වෙනස් කරන්න පුළුවන් අපේ ස්ටයිල් එක සයිසස් ඒවා වෙනස් කරන්න පුළුවන්. මේ හෝම් එක ඇතුලේ තියෙන මේ ස්ටයිල්ස් කියන තැනට ගියාම ෆොන්ට් කියන ස්ටයිල් කියන ගියාම මෙතන all fonts පෙන්නනවා. එතකොට මේ ෆොන්ට් එකේ අපිට ඕන ෆොන්ට් එකක් දාලා අපිට අකුරු වල ස්ටයිල් එක වෙනස් කරගන්න පුළුවන්. right මේ බලන්න දැන් උදාහරණයකට මම මෙතන ටයිප් කරන්නම් ඒක ප්‍රිවිව් එකත් එක්ක පෙන්නන්න. මේ Apple කියන එක මම බලන්න දැන් මම ඒක සිලෙක්ට් කරද්දි මේ මෙතනින් මේක සිලෙක්ට් කරද්දි මෙන්න මේක වෙනස් වෙනවා. මේ විදිහට අපි සිලෙක්ට් කරන ෆොන්ට් එක අනුව අපිට ඕන ෆොන්ට් එකක් මෙතනින් ගන්න පුළුවන්. right ඒ වගේම තමයි අපිට ඒකේ සයිස් එක Word වල වගේම මෙතනින් අඩු වැඩි කරගන්න පුළුවන් මේ. ඒවල සයිස් එකත් අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. සයිස් එකත් වැඩි කරගන්න පුළුවන්. මම ඉස්සෙල්ලා සිලෙක්ට් කරේ මුළු සෙල් එකම. ඒ සෙල් එකම සිලෙක්ට් කරලා ඉවරලා එහෙම ලොකු කරද්දි මුළු සෙල් එකත් එක්කම ලොකු වෙනවා. ඔයාලට පේන විදිහක. එතකොට මම ඒ අකුරු ටික විතරක් මෙහෙම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා ඉවරලා ඒකේ සයිස් එක මෙහෙම වැඩි කරපුවාම ඒකේ සයිස් එක විතරයි වැඩි වෙන්නේ. සෙල් සයිස් එක වැඩි වෙන්නේ නැහැ. ඒක පැහැදිලි ඇති. right. ඒක පේන්නේ නැහැ පොඩි කරපුවාම හරි ඒක අයින් කරලා දාමු අපි. මේකෙදි හරි. එතකොට ඒ වැඩේ තමයි එතන කරගන්න තියෙන්නේ. දැන් අපි දෙවෙනි එක කතා කරමු බලන්න. ඒකෙම right font colors තියෙනවා. font color එක කොහොමද ඒක වෙනස් කරන්නේ? ඒත් ඒ විදිහටම තමයි. ඒක සිලෙක්ට් කරන්න ඕන අපි මොනවා කරන්නත් කලින් ඒ අකුරු ටික සිලෙක්ට් කරලා ඉන්න ඕනේ. සිලෙක්ට් කරලා ඉවරලා මෙතන මේ පල්ලෙහා තියෙන font color කියන තැනින් අපිට ඕන color එකක් දාගන්න පුළුවන්.
මේ විදිහට ඕන කලර් එක අපිට දාගන්න පුළුවන්. මේකට කියන කලර් පැලට් එක කියලා. මේ කලර් පැලට් එකෙන් අපිට ඕන විදිහට අපේ කලර් චේන්ජ් කරගන්න පුළුවන්. right. හරි. එතකොට අපි ෆොන්ට් ස්ටයිල් එක වෙනස් කරන විදිය, ෆොන්ට් කලර්ස් වෙනස් කරන විදිය බැලුවා. දැන් තියෙනවා සෙල් බෝඩර්ස් වෙනස් කරන්න, සෙල් බෝඩර්ස් ඇඩ් කරන්න, ෆිල් කලර් දාන්න. මොකද්ද සෙල් බෝඩ් එකක් කියලා කියන්නේ? සෙල් බෝඩ් එකක් කියන්නේ මේකට කියනවා සෙල් එක. එතකොට මේ සෙල් එකේ බෝඩර් එක කියලා කියන්නේ මේ වටේ තියෙන කොටුවට. මේ කොටුව අපිට highlight කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඒ කොටුව උඩ ඉස්සෙල්ලාම ක්ලික් කරලා ඒ සෙල් එක උඩ ක්ලික් කරලා ඉවරලා මෙතනින් ගිහිල්ලා all borders වල තියෙන එහා පැත්තෙන් තියෙන පොඩි ක්ලික් එක මේ පොඩි arrow එක ක්ලික් කරපුවම එන drop down එකෙන් මෙතන all borders කියලා දෙන්න පුළුවන්. අපි ගිය සැරේත් එක කතා කරා. මෙතන all borders දුන්නාන් පස්සේ අපිට ඒ බෝඩර් එක විතරක් highlight වෙලා තියෙනවා. මේ බෝඩ් එක ඇඳිලා තියෙනවා. අපිට ඕන බෝඩ් එකක් ඕන ස්ටයිල් එකකින් අපිට දාන්න පුළුවන්. මෙතනින් ගියා මේ thick outside borders කියලා දාපුවම මොකද වෙන්නේ? ඒක thickness එක වෙනවා. අන්න ඒක අපිට ඉස්සරහට ඕන වෙනවා අපේ වැඩවලට. right? එතකොට මම එදා කියලා දුන්නා මෙහෙම අපි සිලෙක්ට් කරනවාට කියනවා සෙල් රේන්ජ් එකක් සිලෙක්ට් කරනවා කියලා. එතකොට අපිට මේ වැඩේ එකපාර සෙල් රේන්ජ් එකකට කරන්නත් පුළුවන්. කොහොමද මම මෙතන මේ විදිහට highlight කරා. highlight කරලා මෙතන borders වලට ගියාම අපිට ඕන විදිහට borders add කරගන්න පුළුවන්. දැක්කනේ table එකක් ඉක්මනින්ම add කරගත්තා. ඒ විදිහට outline එක අපිට මේ විදිහට කරන්න ඕන නම් මෙන්න මේ විදිහට highlight කරන්න පුළුවන්. table එකක් ටක් ගාලා add කරගන්න පුළුවන් මේ විදිහට. හරි. එතකොට ඒක හරි. එතකොට මම fill colors කියලා දෙන්න කොහොමද fill කරන්න කියලා. අපිට ඕන නම් මේ row එකක්ම highlight කරන්න ඕන. මොකක් හරි දෙයක් නිසා අපි මොකක් හරි list එකක් ඔයාලා හිතන්න මෙතන තියෙනවා list එකක්. මෙහෙම list එකක් පල්ලෙහාට තියෙනවා list එකක්. ඒ list එකේ සමහර තැන් තියෙනවා අපිට highlight කරගන්න. එතකොට මම කරන්නේ කොහොමද? මේ මට rows වලින් highlight කරගන්න පුළුවන්. එහෙම නැත්නම් columns වලිනුත් highlight කරගන්න පුළුවන්. මම දැන් rows වලින් මේක highlight කරලා පෙන්නන්නම්. මොකද්ද කරන්නේ? මම මේ 1 2 3 තීරුව තියෙන තැන දෙක උඩින් ක්ලික් කරනවා. එතකොට මේ සම්පූර්ණ row එකම select වෙනවා. සම්පූර්ණ row එකම select වෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙතන මේ තියෙන fill color කියන option එක පාවිච්චි කරලා මෙතන මේ දකුණු පැත්තෙන් තියෙන පොඩි arrow mark එකෙන් ආයි ගියාම මෙතන color palette එක ඔබන මේ බලන්න අපිට සම්පූර්ණ row එකම අපිට ඕන color එක දාගන්න පුළුවන් වෙනවා මේ අන්න ওই විදිහට අපිට මේකේ fill color එකක් දාගන්න පුළුවන් rows වලට columns වලට ඒ වගේම cells වලටත් පුළුවන් කොහොමද cell එකට දාන්නේ එක සෙල් එකක් විතර අපිට දාන්න ඕන සෙල් එක විතරක් සිලෙක්ට් කරා අපිට ඕන කලර් එක ගිහිල්ලා සිලෙක්ට් කරා. එතකොට ඕන සෙල් එක විතරක් අපිට highlight වෙනවා. ඒ වගේමයි කොලම් එකකුත් highlight කරන්න ඕන අපිට කොලම් එකක් මොකක් හරි highlight කරන්න ඕන දාපුවාම කොලම් එක ඔන්න ඔය විදිහට highlight වෙනවා. right ඔන්න ඕක තමයි fill colors add කරනවා කියලා කියන්නේ. right එතකොට ඒකත් හරි. fill colors කරා cell borders අපි add කරා. හරි. ඊළඟ topic එක තමයි අද top bottom middle align left center align කරන විදිහ. එතකොට ඒකත් ඉතාමත් පොඩි දෙයක් තියෙන්නේ. කොහොමද අපි cell එකක් ඇතුලේ අපි type කරන දේ හරියට align කරගන්නේ කොහොමද කියලා තමයි ඒකෙන් බලන්නේ. කොහොමද මේ වැඩේ කරන්නේ? ඕන සෙල් එක උඩ ආයෙත් අපි ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉවරලා
මෙන්න මේ හරිය හෝම් ටැබ් එකේ මෙන්න මෙතන තියෙනවා ඔය කියන alignment ටික. දැන් මම මේක ටිකක් ලොකු කරනවා. මම බලන්න මම මේ සෙල් එකක් ලොකු කරන විදිය සෙල් එක විතරක් එහෙට මෙහෙට පොඩක් ඇදලා කොහොම මම මේ පැත්තට ගියාපම් මම එදා කියලා දුන්නා එහෙට මෙහෙට කොලම් එක ලොකු කරන්න පුළුවන් කියලා. right? ඒ වගේම මම මේ පැත්තේ මේ රෝ පැත්තෙන් මේක පොඩ්ඩක් ඇදලා සෙල් එක මේ විදිහට ලොකු කරගන්න. ඔන්න සෙල් එක අපේ ලොකු වුණා. right? ඒක ඇතුලේ දැන් මම ටයිප් කරන මොනවා හරි අරගම ටයිප් කරමු. Apple. මෙන්න මේක අපි කොහොමද මේ සෙල් එක ඇතුලේ පොසිෂනින් කරගන්නේ කියලා කතා කරමු. right මේක කරන්න පුළුවන්. මේ බලන්න මම ඔයාලට ඒ ටික පෙන්නන්න. එතකොට මොකද්ද වෙන්නේ කියලා එතනින් පෙනෙයි ඔයාලට. මම බලන්න මෙතන තියෙනවා මේ උඩ එක top align කියලා. right? එතකොට මම කරන්නේ මේක උඩ ක්ලික් කරනවා. මේකේ top align යනවා. right. ආම් බලන්න ඒක top align වුණා. ඊළඟ option එක middle align. බලන්න middle align කරපුවම මොකද වෙන්නේ? ඒකේ එහෙමම middle වුණා මැදට. right. ඊළඟට bottom align එකෙන් එනවා ඔයාලා දන්නවා. bottom align එකෙන් පල්ලෙහාට ආවා. right. ඊළඟ එක මොකද්ද? මේකේ තියෙන left align එක දැන් කොහොමත් left align එකේ තියෙන්නේ. දැන් මේක center කරනවා. right. එතකොට cell එකේ මේක center වුණා. ඒ වගේම line right කරනවා right එකට ගියා. හරි. දැන් ඔයාලා දන්නවා මේකේ මැදට ගේන්න නම් ඔයා මොකද්ද කළ යුත්තේ කියලා. මොකද්ද කළ යුත්තේ? හරියට මෙන්න මේ හරිය මැදින් මේ Apple කියන වාක්‍යයේ තියෙන වචනේ තියෙන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මේක center කරා මෙතනින් උඩින් middle align කරා. right? ඒක අපිට හැම අපේ සෙල් එකකටම ඇප්ලයි කරන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා මම කිව්ව පොඩි කතර මාක් එක. ඒක මේ පැත්තට ගියොත් ඒක මේ පැත්තට ඇප්ලයි වෙනවා. ඒක මේ පැත්තට ඇප්ලයි කරොත් ඒක මේ පැත්තට ඇප්ලයි වෙනවා. right? එතකොට ඒක ඊටමත් ලේසි කියලා මම හිතනවා. මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න මේ අපේ කවුද මොනවාරි ප්‍රශ්නයක් තිබ්බොත් අහන්න මදරසිංහ මහත්තයා. right. එතකොට හරි සර්. එතකොට ඊළඟට අපි දැන් මම ඒ කියලා දුන්න ටික තේරුණා කියලා හිතනවා. ඔව් ඒක තේරුණා. ඔව්. ඔව්. එතකොට අපි යන් පොඩි ඇඩ්වාන්ස් ටිකක් කතා කරන්න. දැන් අපි අද දවසේ ඉඳලා චුට්ට මේක ඇඩ්වාන්ස් වෙනවා සෙල් අපි මේ කැල්කියුලේෂන්ස් පැත්තට එනවා පොඩ්ඩක් පොඩි ඒවා ටික ඉවරලා අපි මුල්ම අපි පොඩි ෆෝමැටිං කරන්න ඕන ටික තමයි අපි කතා කරේ ඉස්සෙල්ලාම. ඊට පස්සේ අද දවසෙන් චුට්ට අපි පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරනවා අපි කතා කරනවා චුට්ටක් ගොඩාක්ම නෙවෙයි. ඉතින් ගොඩාක් ඇඩ්වාන්ස් නෙවෙයි. ඔයාලට මම එදා මුල් දවසේ ඉඳලා කියනා වගේ ඔයාලට එදිනෙදා වැඩ ටික කරගන්න ඕන කටයුතු ටික තමයි කියලා දෙන්නේ. right. එතකොට දැන් අපි අමු කොහමද හරියට sorting එකක් කරන්නේ. ඉතින් බලමු මොකක්ද sorting කියලා කියන්නේ. data sort කරනවා කියලා සමහර විට අහලා ඇති. අහලා නැත්නම් ඒත් කමන්නේ. අපි යමු කොහොමද හරියට data sort කරනවා කියලා කියන්නේ කියලා. right. I'll watch the videos. right. හරි. එතකොට අපි sort කරනවා කියන එක තමයි අපි බලන්න යන්නේ. අපි යමු පොඩි ටේබල් එකක් හදාගමු. මම ඒක කලින් හදාගත්ත පොඩ්ඩක්. මෙන්න මේ ටේබල් එක. right. මෙන්න මේ ටේබල් එක ගැන තමයි මම දැන් කතා කරන්නේ. ඉස්සෙල්ලා දැන් අපිට පුළුවන් මේක අර මම කිව්වා විදියට ලස්සන කරලා හදාගන්න. කොහොමද මම දැන් ටේබල් එක ලස්සන කරගන්නේ? මෙන්න මේ සෙල් රේන්ජ් එක සිලෙක්ට් කරනවා ඕන විදියට. දැන් මේක අපිට ලස්සන ටේබල් එකක් කරන්න ඕන. කොහොමද වැඩේ කරන්නේ? මම දැන් කියලා දුන්නා කලින් දවසෙත් එක්ක පාඩමේ මේ ටික සිලෙක්ට් කරා. කොහොමද? මෙතනින් ගිහිල්ලා
බෝඩර්ස් වලින් ගිහිල්ලා all borders දැම්මා. right. ඔන්න ටේබල් එකක් බවට පත් වුණා මේ නිකම්ම තිබ්බ data ටික. cells වල තිබ්බ නිකම්ම data ටික ඔන්න ටේබල් එකක් බවට පත් වුණා. right. සාමාන්‍යයෙන් එතකොට ඊළඟට අපි කරනවා මේවා ටික අපි center කරමු. මේ ඔක්කොම ටික අපි center කරමු. කොහොමද කරන්නේ? මෙන්න මේ option වලින් මේ option එක තමයි මම දැන් කියලා දුන්නේ center කරා. right. ඔක්කොම ටික අපි දැන් ඔන්න center කරා. right. ඊළඟට අපි formatting වලට යනවා. formatting වල මෙන්න මේ ටික ඔක්කොම අපි outline එක අපි borders වලින් ඔන්න thick borders දාගමු. එතකොට වටේ කැල්ල වැටුණා. ඒකත් ඕනේ අපිට. මෙන්න මේ උඩ කැල්ලත් ඕනේ. එතකොට ඒ උඩ කැල්ලත් අපි thick outline borders කියලා දාගත්තම මෙන්න මේ විදිහට දැන් ලස්සන වීගෙන එනවා. right. මට මෙන්න මේ මැද තියෙන ටිකක් thick outlines ඕනේ. එතකොට මම ඒ ටිකත් thick outlines ටික දාගන්නවා. right. ඔන්න දැන් table එකක් බවට හරියටපත් වුණා. හරි. ඊළඟ formatting ටික මේකේ colors ටික මේක තමයි title මොකද්ද table එකේ තියෙන titles ටික මේ ටික first name, last name, address, city කියලා දෙනවා. ඊට පස්සේ පල්ලෙහා නම් ටිකකුයි එයාගේ last name ටිකකුයි address කීපයකුයි එයාලා ඉන්නේ කොහෙද කියලා city ටිකකුයි තියෙනවා. right. ඊට පස්සේ මම කරන්න යන්නේ මෙන්න මේ උඩ තියෙන ටයිටල් ටික විතරක් බෝල්ඩ් කරනවා. මේවා පළවෙනි දවසේ අපි කතා කරා. බෝල්ඩ් කරනවා. එතකොට ඒක තද පාටින් වැටුණා. right. ඊට පස්සේ මම දැන් කතා කරා මේ ටික highlight කරලා fill color එකක් මම දානවා. මේක මම fill color එකක් දානවා. අපි හිතමු ටිකක් අමුතු විදිහට මම මේක black කරනවා. අන්න වැඩි. black කරපුවාම මොකද උනේ? අකුරු වල කලර් එකයි fill color එකයි දෙක සමාන වුණා. සමාන වුණාම මොකද වෙන්නේ? අකුරු වල කලර් එක පළු හින්දා fill color එකට සමාන නිසා වැඩේ පේන්නේ නැහැ. මම මොකද්ද දැන් කරන්න යන්නේ? මෙන්න මේවා ටික ඩබල් ක්ලික් කරලා ඉවරලා ෆොන්ට් එකේ කලර් එක විතරක් දාගන්නවා white වලට. අන්න වැඩි. ෆොන්ට් එකේ කලර් විතරක් මම දාගන්නවා. ඩබල් ක්ලික් කරපුවම මේ යට තියෙන එක highlight වෙනවා. ෆොන්ට් එකේ කලර් එක විතරක් මම දාගන්නවා සුදු පාටට. right. එතකොට මතු වුණා සුදු පාටින් ඒ ටික. මම හිතනවා මේ ටික ලේසි ඇති කියලා කට්ටියට. ඊට පස්සේ මම කරන්නේ අපි ලස්සනට මේ ටිකේ fill colors ටික ලා පාටවල ටිකක් දාගෙන යමුක් කරේ. මේක මේ පාට, මේක වෙන පාටක්, මේක තව පාටක්. ඔය විදිහට Excel sheets වල ඔයාලා දැකලා ඇති එක එක පාටවල් වලින් Excel sheets තියෙනවා. හරි. ඔන්න මම ලස්සනට formatting එකක් කරගත්තා. ඕනනම් අපිට මේ ටිකේ තියෙන font style එක තෝරනම් වෙනස් කරගත හැකියි. කැමති නම් මෙහෙම මේ වැඩේ ඔයාලගේ ඔෆිස් වල එහෙම වැඩි කරන්න යන්න බෑ. මොකද ඒක දැන් ඔය print ගන්න යද්දී වගේ එහෙම නැත්නම් documentation එකක් වැඩිපුර හදනවා නම් වගේ ටිකක් formal documentation එකක් ඒක වෙන්න ඕනේ එක formatting එක තියෙන්න ඕනේ එක font style එක තියෙන්න ඕනේ හැමදේම විශේෂයෙන් හැබැයි මේ වගේ table එකක් නෑඩ් කරන එක ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මුළු document එකේම එක formatting එක තියවීම ටිකක් වැදගත්. ඒක formal විදියට වැඩ ටික කරගන්න ඔෆිස් වැඩවලදී. ඔයාගේ වැඩවල නම් කමන්නේ ඒක ප්‍රශ්නයක් නෑ. ඕන විදිහට කරගන්න පුළුවන්. right. ඔන්න මම table එක formatting කරලා හදාගත්තා.
මේකේ data වගේක් තියෙනවා. දැන් අපි අද මොකද්ද කතා කරනවා කියලා කිව්වේ sorting ගැන. data sorting ගැන. data sort කරගන්න ඕනේ මට මේක. ගොඩක් ටීචර්ස්ලටත් මේක වැදගත් වෙනවා. ගොඩක් ඔෆිස් වල කට්ටියට වැදගත් වෙනවා. තමන්ගේ data sort කරගත්තම හරි ලේසි. ගොඩක් data තියෙන Excel sheet එක අපිට ඕන එක්ක එක රෙකෝඩ් එකක් මාක් කරේ එක්ක දෙකක් මාක් කරේ හොයාගන්න. උදාහරණයකට හිතමු අපි මෙන්න මේ අසේලේ ඉන්නේ මේ ලොකු මේක මේ හිතන්න මේක දිගම දිග ටේබල් එකක්. පල්ලෙහාට රෝස් මෙන්න මේවට කියන රෝස් කියලා අපි රෝස් තියෙනවා 1000ක් 1500ක් විතර. අපිට මේ අසේලව හොයාගන්න ඕනේ. right? ඒතකොට අසේලේ ඉන්නේ හිතන්නකො 750 වෙනි රෝ එකේ. අපි ඒතකොට එකේ ඉඳලා 750 වෙනකම්ම බලාගෙන යන්න වෙනවද? අසේලව හොයාගන්න. අන්න ඒ වගේ වෙලාවකදී ඔයාලට ඉතාමත් වැදගත් වෙනවා මේකේ data sorting කියන option එක. ඒක කරන්නේ කොහොමද? ඉස්සෙල්ලාම වාගේ මෙන්න මේක ඔයාගේ ඕන data range එක select කරනවා. පැහැදිලිද? ඕන data range එක select කරලා ඉවරලා මෙතන තියෙන option එක data කියලා. මේ data කියන option එකට ගියාම ඔයාලට පේනවා මෙතනින් තියෙනවා sort කියලා option එකක්. data sort කියලා option එකක් තියෙනවා. right. මම මේ data sort option එකට ගියාම මේකේ පෙන්නනවා මෙහෙම දේවල් ටිකක්. දැන් මට ඔයාලා හිතන්න දැන් මට මේක හරි ගස්ස ගන්න ඕන වෙන්නේ කොහොමද? මම මේ ක්ලෝස් කරන්නම්. ඉස්සෙල්ලා අපි කතා කරගමු එයාව හොයාගන්න විදියක්. අපිට මේ එක්කෝ first name එකෙන් එයාව උඩට ගන්න පුළුවන්. right? අපිට දැන් අසේල කියන එක නාව හොයාගන්න ඕන. දැන් first name එකෙන් අපිට කාට හරි හොයාගන්න ඕන නම් අපිට first name එකෙන් අපිට මේ column එක sort කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ last name එකෙන් මොකක් හරි හොයාගන්න තියෙනවා නම් මේ C column එකෙන් අපිට last name කියන එකෙන් sort කරගන්න පුළුවන්. එතකොට එයාගේ address එකකින් ඒ වගේම එයාට city එකකින් sort කරගන්න ඕන නම් එයා ඉන්න city එකකින් sort කරගන්න ඕන නම් මේ විදිහට මේ column එකක් භාවිතා කරලා අපිට කරන්න පුළුවන්. එතකොට මොකද්ද මම කරන්නේ? මේකේ ඔක්කොම data ටික මෙහෙම select කරගන්නවා. select කරලා ඉවරලා මෙතන sort යනවා. මෙතන ඔය තියෙන එක data කියන tab එකේ sort කියන option එකේ තමයි තියෙන්නේ. මම හිතනවා ඒක තේරෙනවා කියලා. data sort ගියාම මෙතන පොඩි option එකක් මෙතෙන්ට එනවා. මේ option එකෙන් අපි sort by කියලා තියනවා. මේ sort by එකෙන් අපිට ඕන column එක දෙන්න ඕනේ. දැන් මම කිව්වා මට අසේලව තමයි ඕනේ. අසේලව අපි හොයාගන්න. අසේල වික්‍රමාරච්චි address 2 එකේ අනුරාධපුර. right? එහෙම නැත්නම් සමන් කියලා කියමු. මේ සමන්ව හොයාගන්න ඕනේ. එයා සමන් හේරත් address එක 5 මාතලේ කියලා තියෙනවා. හරි ඒ සමන්ව කියලා ගමු. ඔයාලට කැමති එකක් ඒක ප්‍රශ්නයක් නෑ. දැන් අපි මේක මම ආරෝහණ පිළිවෙලට තමයි A to Z. ආරෝහණ පිළිවෙලට තමයි මම මේක හරි ගස්සන්න යන්නේ. එතකොට A to Z හින්දා අපිට ලේසි අපි හිතමු අසේලවම ගන්නවා කියලා. මෙන්න මේ අසේලගෙන් මේවා කරන්න යනවා. අසේලව හොයාගන්න යනවා. එයා ඉන්නේ ඔයා හිතන්න 750 වෙනි රෝ එකේ කියලා. එතකොට අපිට දැන් මෙහෙම බැලුවලමට යාව පේන්නේ නැහැ. හොයාගන්නත් අමාරුයි. පල්ලෙහාටත් data වැඩි. ඔයා හිතන්න මේ දකුණු පැත්තටත් data වැඩි. එතකොට හරි අමාරුයි. එතකොට අපිට මේ sort option එකට තමයි යන්න ඕනේ. අනිවාර්යයෙන්. එතකොට මම එයා ඉන්නේ මොන column එකේද කියලා මම දැන් බලනවා. එයා ඉන්නේ මේ B column එකේ. right. මම දැන් කරන්නේ මෙතනින් select කරනවා B column එක. B column එකෙන් මම කියනවා select මේ ඔක්කොම ටික අනිත් ඒවා ඊට අදාළ විදිහටම මාරු වෙන්න නමුත් ඒ B column එකේ first name එකෙන් sort වෙන්න කියලා කියනවා. කොයි විදිහටද sort වෙන්න ඕනේ? A to Z. එක්කෝ Z to A වෙන්නත් පුළුවන්. A to Z.
මට සෝට් වෙන්න කියලා ඕකේ කරාම මෙන්න මොකද වෙන්නේ? එයා අසේල කියන එක එහෙම උඩටම ඇවිල්ලා එයාගේ අදාළ ඇඩ්‍රස් ඒව ටික හරියට ආවා. දැන් ඔයා හිතන්න ඔන්න මම කන්ට්‍රෝල් Z එකක් ගන්නවා. මේ අසේල අනුරාධපුර තමයි ඉන්නේ නේ. එතකොට මම ආපහු කන්ට්‍රෝල් Y එකක් ගහනවා. අන්න අනිත් පැත්තට ගියා සෝට් වුණා. කන්ට්‍රෝල් Y කියන්නේ රීඩු එක. කන්ට්‍රෝල් Z කියන්නේ අන්ඩු එක. මම ඔයාලට කියලා දීලා තියෙනවා දැන් ගොඩ සැරයක්. කන්ට්‍රෝල් Y එකක් ගහපුවම මම දැන් රීඩු කරා. ඔන්න data ටික සෝට් වුණා. අසේල ඉන්නේ අනුරාධපුර කියලා ආවා. right? එතකොට ලස්සනට සිලෙක්ට් වුණා. මෙතන සිටි එකක් පේනවා ගෝල් වල ඉන්නවා කට්ටිය. කැන්ඩි වල මාතලේ කැන්ඩි එහෙම පේනවා. අසේල කියන එකෙන් තමයි අපි A to Z select කරේ. මේ බලන්න A K කියන්නේ A B C D F G H I J K K L M N O P Q R S දෙක. A to Z හරියට sort වෙලා තියෙනවා. නමුත් මේක එහෙම නෑ. අපි කරේ ascending විදියට කරේ අපේ first name එක විතරයි. last name address city ඒවා මොකුත් කරේ නෑ. හරිද? එතකොට දැන් අපි හිතමු ඔයාට මේ address එකනොත් sort කරගන්න ඕන නම් කියලා හිතමු. right? address bar එක තියෙන්නේ D එකෙන්. එතකොට මම select කරා සම්පූර්ණයෙන් මගේ data කියන tab එක ඇතුළට ගිහිල්ලා මම ආපහු යනවා sort කියන එකට. sort එකෙන් මම address කියන column number එක දෙනවා. මොකක්ද ඒකේ column number එක? D. දීලා sort කරනවා. එතකොට ඔන්න සම්පූර්ණ data ටික sort වුණා අපේ address පිළිවෙලට address එකේ තියෙන column එක පිළිවෙලට sort වුණා. එතකොට address number 1 කට්ටිය කෙලින් ඉන්න address 2 address 3 4 5 6 විදියට හරි විදියට address පිළිවෙලට හදාගත්තා. එතකොට අපිට data ටික sort කරගන්න හරි ලේසි. මම හිතනවා ඒ ටික තේරුණා කියලා. right. ඒක තමයි අපි sort කරනවා කියන්නේ ascending සහ descending පිළිවෙලට. ascending සහ descending පිළිවෙලට sort කරනවා කියන්නේ ඔන්න ඔය වැඩේට. ඊට පස්සේ සරල දෙයක් තියෙනවා orientation එක. orientation wrap text merge cells text direction. ඒකත් එක තැනයි තියෙන්නේ. ඒකත් එතනම තමයි අපි ටෙස්ට් කරන්නේ. අපි මෙතන Apple කියලා ටයිප් කරමු. මේ Apple කියන එක අපි home tab එකට ගිහිල්ලා size එක පොඩ්ඩක් අපි වැඩි කරමු. right. size එක වැඩි කරලා ඉවරලා මම දැන් මුලින්ම කරන්න තියෙන්නේ අපිට orientation එකේ wrap text කරන්න තියෙනවා. මොකද්ද මේ wrap text කියන්නේ? හරි මේක ලොකු කරන්න ඕනේ නැහැ කියමුකෝ අපි. හරි නෑ මම ලොකු කරා. මෙතන Apple තව minor ඔන්න ඔය වගේ ටිකක් මට ටයිප් කරන්න ඕනේ. ඒ ටයිප් කරපු ටික බලන්න දැන් මෙන්න මම කරලම් පෙන්නනම් ඉස්සෙල්ලා මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔයාලට මේ තියෙන විදිය පිළිවෙලක් නැහැ. නමුත් ඔයාලට දැන් පිළිවෙලක් කරගන්න ඕනේ. ඔයා දැන් ඒ වැඩේ කරන්න යන්නේ කොහොමද? ඒ සෙල් එක උඩ ක්ලික් කරලා මෙතන තියෙනවා wrap text කියලා ඔප්ෂන් එක. wrap text කියලා ඔප්ෂන් එක ක්ලික් කරපුවාම මෙන්න මේ මොකද්ද වෙන්නේ? සෙල් එක ඇතුළටම ඒ ඔක්කොම ටික ආවා. දැන් බලන්න තියෙන විදිහයි ඉස්සෙල්ලා තිබ්බ විදිහයි. මෙන්න ඉස්සෙල්ලා තිබ්බ විදිහ අනිත් සෙල් පුරාවටත් ගිහිල්ලා ඔන්න දැන් තියෙන විදිහ එක සෙල් එකක් ඇතුළට ඇවිල්ලා. ඔන්න ඕක තමයි wrap text කියලා කියන්නේ. ඕක ගොඩක් වෙලාවට ඔයාලට ඕන වෙන දෙයක්. ඒක කොතනද ඒක එතන තියෙන්නේ?
ඕක මොකද්ද? රැප් ටෙක්ස්ට් කොතනද තියෙන්නේ හෝම් මෙතන වල? හෝම් ටැබ් එකේ හ්ම්. මෙතන wrap text කියලා තියෙන ඔප්ෂන් එක. හෝම් ටැබ් ආ. එකේ wrap text හ්ම්. ආ හරි. තේරෙනව නේද? හරි දැක්කද? හරි. හ්ම්. right. හරි. එතකොට ඒක හරි. ම්ම්, ඒක පළවෙනි ඔප්ෂන් එක අපි කතා කරා wrap text එක. එතකොට merge cells කියලා තවත් වැදගත්ම ඔප්ෂන් එකක් තියෙනවා. right. merge cells කියන්නේ මොකද්ද? merge කරනවා කියන්නේ මොකද්ද? merge කරනවා කියන්නේ merge cells. මේ cells එකට එකතු කරනවා කියන එක. right. මම ඒක මේ table එකට කරලා පෙන්නන්නම්. හරි. මම දැන් ඔයාලට මුලින් කියලා දුන්නා මේකට අපිට ඕන නම් මෙතන උඩ ක්ලික් කරලා rows add කරන්න පුළුවන්. මෙතන මේ හරියෙන් ක්ලික් කරලා අපිට ඕන පැත්තකට columns add කරන්න පුළුවන්. දැන් මට මේ පැත්තෙන් උඩට column මට sorry මෙතන උඩට මට ඕන කරනවා row එකක්. insert කරපුවාම කෙලින්ම එක row එකක් උඩින් add වෙනවා. ඊට පස්සේ අපේ ඉතුරු data ටික පල්ලෙහාට යනවා. right. මම දැන් මේකට මට මේ table එකට නමක් දාන්න ඕන. මම මොකද කරන්නේ නම මෙතන කියනවා අපි first name last name address. මේක මම කියනවා student details කියලා මේ table එකට නමක් දාන්න ඕනේ. ඔන්න වැඩේ මම නම නම් දැම්මා. හැබැයි එනම කැතයි. දැන් මට මේක ලස්සනට formatting කරගන්න ඕනේ. මේ formatting කරගන්න දැන් ඔයාලගේ knowledge එක හැටියට පුළුවන්. කොහොමද කරන්න දන්නවා? bold කරන්න පුළුවන්. තව ඕනනම් කලර් එකක් ඒකේ මාරු කරගන්නත් පුළුවන්. right. එතකොට ඒකේ සෙල් එකේ මොකක් හරි ඇඩ් කරගන්නත් පුළුවන්. ඒකේ fill color එක ඇඩ් කරගන්නත් පුළුවන්. ඒ විදිහට ඔයාලා දන්නවා. ඊට පස්සේ ඒක ලයින් කරගන්නත් පුළුවන්. ඒ ටික ඔයාලා දන්නවා. right. නෝ විදිය තියන්නත් පුළුවන්. එහෙම නැතුව මම දැන් මේ ටික merge cell කරන්න යනවා. merge කරන්න යනවා කියන්නේ මෙන්න මේ ඔක්කොම ටික එකට select කරලා ඉවරලා මෙතන home tab එකේම තියෙන්නේ wrap text වලට පල්ලෙහෙන් merge and center කියලා option එකක් තියෙනවා. මෙන්න මේ merge and center කරපුවාම මොකද උනේ? බලන් ඉන්න. ඔන්න මම දැන් ආපහු පිටිපස්සට ගන්නවා. control Z එකක් ගහලා ඔන්න කලින් තිබ්බ විදිහ හරිද? දැන් මම merge center කරපුවාම අන්න උන දේ. මොකද උනේ? දැන් මම ඒක වෙන දේ මම මෙතනින් පෙන්නන්නම්. මම මෙන්න මේ ටික මෙහෙම සිලෙක්ට් කරනවා. කරලා ඉවරලා merge center දෙනවා. දුන්න ගමන් මොකද වෙන්නේ? මේ බලන්න වෙලා තියෙන දේ. මම දැන් මේ ටික ඔයාලට වැඩිපුර පේන්නේ මේකට සෙල් බෝඩ් එකක් ඇප්ලයි කරනවා. අන්න බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. සෙල්ස් ටික මෙහෙම තියෙන එක හරි. දැන් මම ඒ ටිකත් හොඳට පේන්න මම ආපහු කරන්න. ඔන්නවම තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ සෙල් ටික මම සිලෙක්ට් කරලා ඉවරලා merge කරනවා. merge කරපුවම මොකද වෙන්නේ? මේ තිබ්බ සෙල්ස් ටික එක සෙල් එකක් බවට පරිවර්තනය වෙනවා. මේ බලන්න මම සිලෙක්ට් කරත් ඒවා දැන් මේවා සිලෙක්ට් කරගෙන ගියාපම මෙන්න මේ විදිහට තමයි සිලෙක්ට් වෙන්නේ මේ. එතකොට මම මේ උඩ එක සිලෙක්ට් කරපුවාම සම්පූර්ණකම තමයි සිලෙක්ට් වෙන්නේ. ඒක එක සෙල් එකක් බවට පත් වෙනවා මේ. අන්න ඕකයි වැඩේ merge cells කරද්දී ඔය වැඩේ තමයි වෙන්නේ. ඒකේ වැදගත්කම තමයි මෙන්න මේ වගේ දෙයක් අපිට කරගන්න පුළුවන් ලස්සන කරන්න. දැන් මේකෙත් මම වටේ border එකක් දානවා tick outside කියලා. ඊට පස්සේ ඒකට ලස්සන වුණා. මේක මම මේව කරා. ඕනනම් අපිට මේකේ චුට්ටක් වැඩි කරගන්න පුළුවන් මේ size එක. ඉතින් වැඩි කරන්න ප්‍රශ්නයක් නෑ. මට ඔය ගන්න තියෙනවා හොඳයි. ඕනනම් මේකට අන්ඩර්ලයින් එකකුත් දාන්න පුළුවන්. ඉතින් අන්ඩර්ලයින් එකක් දාපුවම ඔන්න ওই ටික ওই විදිහට හරියට අපේ ෆෝමැටිං එක හරියට වෙනවා. එතකොට ඒ තමයි අපි merge and center කරේ. merge cells. ඒකට කියනවා cell merge කරනවා කියලා. right.
හරි දෙවෙනි ඔප්ෂන් එකත් අපි කතා කරා. ඊළඟට ඔප්ෂන් එකක් තියෙනවා text direction කියලා. එතකොට ඒකේ තේරෙනවා ඒකේ වචනයෙන්ම text direction එක කියලා. text direction එක කියන්නේ ඒ වචනේ තියෙන පැත්ත. අපි මේ ටික මේ ලකමු Apple විතරක් තියාගමු. right මම මේකේ text direction එක මට වෙනස් කරන්න ඕනේ. කොහොමද මම කරන්නේ? ඒකට ක්ලික් කරලා ඉවරලා home tab එකේම තමයි තියෙන්නේ. මෙන්න මෙතන orientation එක. මේ orientation එක ක්ලික් කරපුවාම මෙතන වල options ගොඩක් පෙන්නනවා. දාලා බලමු එකකට. අන්න මොකද උනේ? එක එක අකුරෙන් කැඩිලා දැන් මම මේක ටිකක් ලොකු කරලා බලමු මොකද වෙන්නේ කියලා. අන්න Apple කියන එක මෙන්න මේ පැත්තට හැරිලා තියෙනවා. ඊට පස්සේ angle clockwise දාපුවාම අනිත් පැත්තට හැරෙනවා. මෙන්න මේ විදිහට මේ හරිය වාට formatting එකක් තියෙනවා. දාලා check කරලා බලන්න කොහොමද වැඩේ වෙන්නේ කියලා. ඒ ඔක්කොම options ඔයාලා check කරලා බලන්න. නේ down text down අනිත් පැත්තට හැරිලා මේකේ අපිට මෙන්න මේ ඔප්ෂන් එකේ කොතනද අපිට ඕන හරි ඇන්ගල් එකටම හරි රේඩියස් එකටම අපිට ගන්න පුළුවන් මෙතනින් ගිහලා formatting cell alignment වලින් මෙන්න මේක මෙන්න මේ පැත්තට වෙනචාම හරියටම අපිට ඕන අංශක ගානට හදාගන්නත් පුළුවන් right මෙන්න මේ විදිහට අපිට ඕන අංශක ගානට හදාගන්න පුළුවන් එතකොට ඒක කරලා බලන්න ඕන වෙන වෙලාවල් තියෙනවා right ඔයාලට එතකොට මේ ඔක්කොම ටික දැනගත්තාම එදිනදා වැඩ කරගන්න මොන හරි ඕන වුණොත් right මේක මෙතන තියෙනවා කියලා ඔළුවට එනවා. අන්න ඒකයි ඔයාට හරිම වැදගත් මේක ප්‍රැක්ටිස් කරන එක මේ එක එක දෙන වීඩියෝස් බල බල ප්‍රැක්ටිස් කරන එක අන්න ඒකයි තියෙන වැදගත්කම අනිවාර්යෙන්. හැමෝම හැමදාම ක්ලාස් එකට එන්න රෙකෝඩින් අහන්න සමාජලාට කම්මැලි වෙන්න පුළුවන්. කම්මැලි වුණාම ඉතින් ඔක බැලෙන්නේ නැහැ. ඒකයි අපරාධයක් වෙන්නේ. right එතකොට අපි ආයෙ දැන් කතා කර alignment ටික ඔන්න ඔය direction ටිකයි ඔන්න direction එකයි merge cell එකයි wrap text එකයි තාමත් වැදගත්. එතකොට අපි ඒ ටිකත් කතා කරා. right අපි ඊළඟට තව advanced ටිකක් advanced කියන්නේ මේ ගොඩක් වැදගත් තව function එකක් කතා කරනවා filter එකක් ගැන. හරි filter කිව්වමත් ඔයාලට තේරෙනවා මෙතනින් sort data කිව්වමත් තේරෙනවා orientation කිව්වමත් තේරෙනවා wrap text merge cell කිව්වම ඒ වගේම simple filter කිව්වම පස්සේ තේරෙනවා මොකක් හරි වචනෙන්ම මොකක් හරි තෝරලා බේරලා ගන්නවා කියන එක නේද filter කරනවා කියන්නේ අපි තෝරලා බේරලා ගන්නවා කියන එකනේ එතකොට simple filter එකක් කොහොමද ඇඩ් කරන්නේ අපි data අපි පාවිච්චි කරමු මෙන්න මේ data ටිකම මම මේ data ටික format කරපු data ටිකම මම පාවිච්චි කරනවා මේ පල්ලෙහා මම පොඩි table එකක් හදාගෙන ඉන්නවා ඒකත් මම ලස්සනට දැන් ආපහු ටග් ගාලා ෆෝමැටිං කරගන්නම් අර ඔයාලා කියලා දුන්නා වගේම ඔන්න අවුට්ලයින් එකක් දාගත්තා මේ විදියට එතනත් අවුට්ලයින් එකක් දාගත්තා මේ ටික වෙන් කරගත්තා right ඕනනම් මේ ටික ආයෙ සෙන්ටර් කරගත්තා බෝල්ඩ් කරගන්නවා ෆොන්ට් කලර් එක උදා ගන්නවා right මේක හොඳයි ෆිල් කලර් එකකුත් මම දාගන්නම්කෝ ආයෙ මොකටද මේ පොඩි ලා පාටක් දාගත්තා නේද වැඩේ හරි ඔයාලා කැමති දෙයක් කරගන්න මේ විදිහට කරද්දි ටෙස්ට් කරද්දි ඔයාලා මම මේකට එක කල එකක් මාක් හරි දාගන්න. හරි මේක දාගත්තා කියමු. right. අන්න මම
තව පොඩි ටේබල් එකක් හදාගත්ත මේ විදිහට. මම දැන් මොකද්ද කරන්න යන්නේ? අ, මට ඕනේ මෙන්න මේ වගේ ලොකු ටේබල් එකක් තියෙනවා. ඔයාට ටේබල් එකෙන් data ෆිල්ටර් කරගන්න ඕනේ යම් කිසි දෙයක් ආශ්‍රිතව. මම උදාහරණයක් දැන් කියන්නම්. මම දැන් කරන්න යන්නේ මම දැන් කරන්න යන්නේ sorry. මේකේ මට ෆස්ට් නේම් එක තියෙන කට්ටිය හරි මෙතන ඉන්න ස්ටුඩන්ට්ස්ලා මට ඕනේ මේ ටේබල් එකට ගන්න අපි කියමු ගෝල් වල ඉන්න කට්ටිය. ඒතර ඔයාලට පේනවා මෙතන ගෝල් වල සෙට් එකක් ඉන්නවා නේද? නෑ හැබැයි අපිට දැම්ම දැක්ක ගමන් පේනවා වැඩේ කරගන්න විදිහ. ඒ වුණත් දැනට වුණත් මෙච්චර පොඩ්ඩක් තිබිලත් අපිට අමාරුයි හොය හොය ටයිප් කරන්න. ගෝල් කියන එක නම් මෙතනින් ටයිප් කරලා ගන්න ඕනේ. ඊට පස්සේ අයිලන්ඩ් ගෝල් එක කරනවා හොයාගෙන ආයෙ ටයිප් කරන්න ඕනේ. කොහොම කර කර ඉන්න බෑ. අපිට තියෙනවා ෆිල්ටරින් ඔප්ෂන් එකක්. ඒක කියනවා සිම්පල් ෆිල්ටර් කියලා එකක්. ඒ ෆිල්ටරින් ඔප්ෂන් එක තව තියෙන ඇඩ්වාන්ස් ෆිල්ටරින් ඒවා ඕන වෙන්නේ නැහැ. ඔයාට මෙන්න මේ සෝටිනුයි ෆිල්ටර් සිම්පල් ෆිල්ටර් එකක් දාගන්නයි දැනගත්තොත් හොඳට ඕම ඇති වාගේ ඩේ ටු ඩේ වැඩ ටික කරගන්න. හරිද? මම වැඩි දේවල් කියන්නේ නැහැ. රයිට්. එතකොට ඔයා කරගන්න ඕනේ මොකද්ද? මෙතන දැන් අපි ඉස්සරහට ෆෝමියුලාස් කතා කරනවා, කැල්කියුලේෂන් කරන්නේ කොහොමද, ෆන්ක්ෂන්ස් කොහොමද ඇඩ් කරන්නේ, ඒ ටික කතා කරනවා. නමුත් මෙතන මට කියලා දෙන්න ඕනේ වාට මෙන්න මෙතන සෝටිං කරගත්ත හින්දා කොහොමද එතනම ෆිල්ටර් කරගන්නෙත් කියලා. ඒ ෆිල්ටර් කරගන්න එකට අපි පොඩි ෆෝමියුලා එකක් පාවිච්චි කරනවා. ඒ ෆෝමියුලා එක කියන්නේ මොකද්ද? මම මෙතන ටයිප් කරනවා මම මෙතන ඉස්සෙල්ලාම මගේ සෙල් එක සිලෙක්ට් කරනවා. මේ සෙල් එකේ මම ටයිප් කරනවා මොකද්ද ටයිප් කරන්නේ? මෙන්න මේ ටික. සමානයි ෆිල්ටර් ෆිල්ටර් කියලා ටයිප් කරලා right මම ෆිල්ටර් කියලා ටයිප් කරලා මෙතනින් ඕපන් බ්‍රැකට් එකක් දාගන්නවා. දැන් හිතන්න එපා ඔන්න මම දැන් අමාරු කරනවා කියලා මේ පාඩම් ටික හොඳට මතක තියාගන්න මේවා කරන විදිය. එහෙම තමයි පොඩ්ඩක් පොඩිම දේවල් නෙවෙයි ඉතින් මේවල ටිකක් කරගන්න දේවලුත් තියෙනවා. නමුත් මේවල ඇඩ්වාන්ස් දේවල් ගැන කතා කරන්නේ ඔයාලට දවසට ඕන වැඩ ටික කරගන්න විතරයි දේවල් ටික කතා කරන්නේ. right බලන්න මම දැන් සිම්පල් ෆිල්ටර් එකක් දාගන්න විදිය කොහොමද මම දැන් ගිහිල්ලා පළවෙනි මම මගේ මගේ data ටික පටන් ගන්න තැනට ගිහිල්ලා මම ක්ලික් කරනවා. ඔන්න මගේ පළවෙනි සෙල් එක දැන් සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ තැනදී මම ටයිප් කරනවා සමානයි ෆිල්ටර් කියලා ඔප්ෂන් එකක්. හරිද? ෆිල්ටර් ඔප්ෂන් එක දාලා මම ඕපන් කරනවා බ්‍රැකට් එක. මම දැන් දෙනවා මට ඕන සම්පූර්ණ data range එක. මම කියනවා දැන් මෙන්න මේ ෆිල්ටර් කරන්න ඔයා මෙන්න මේ සම්පූර්ණ data ටික. හරිද? එතකොට ඔයාට උඩ පේනවා ඇති B4 column E10 කියලා එකක් select වුණා. right? එතකොට ඒ තමයි සම්පූර්ණ cell range එක. මම මුලින්දිනුත් කිව්වා cell range එක select කරන්න අපි මේ විදිහට. එතකොට මම මේ cell range එක select කරලා ඉවරලා මම මෙතෙන්ට දීලා තියෙනවා මගේ සම්පූර්ණ data range එක. එතකොට මම මොකද්ද මම මෙයාට කියලා දෙන්නේ ෆිල්ටර් කරන්න මෙන්න මේ සම්පූර්ණ data range එක. right? එතකොට ඔයාලට පේනවා ඇති නයික් වගේ මේක යන්න පටන් ගන්නවා. දැන් select වෙලා තියෙන්නේ ඔයාගේ සම්පූර්ණ data ටික. හරිද? ඔන්න මම දැන් තව ක්‍රයිටීරියා එකක් දෙන්න යන්නේ. මෙතනින් මම ටයිප් කරනවා කමා එක දාපු ගමන් ඒක නැති වෙනවා. මම කියනවා ඔයා දැන් මෙන්න මේ සම්පූර්ණ data එකකින් දැන් මම දීලා තියෙන ෆිල්ටර් කරන්න සම්පූර්ණ data ටික ඒකෙන් ඔයා ෆිල්ටර් කරලා විතරක් ගන්න මෙන්න මේ city කියන කොලම් එක right මෙන්න මේ city කියන කොලම් එක
ඔයා ෆිල්ටර් කරන්න කියනවා. ඒකෙනුත් ඔයා දැන් ෆිල්ටර් කරන්න ඕනේ. මම දැන් සමාන ලකුණක් දාලා මේකෙන් ඉන්වර්ටඩ් කමා දෙකක් මෙතන දාලා ඉවරලා මම මැද ටයිප් කරනවා. මොකද්ද මේ සම්පූර්ණ data ටික දුන්නා. ඒ data වලින් ඔයා select ඔයා ෆිල්ටර් කරන්න cities වලින් මම කියනවා goal වල ඉන්න කට්ටිය කියලා. ඊට පස්සේ මෙතනින් මම එළියට ගිහිල්ලා මේ බ්‍රැකට් එක අපි ඕපන් කරපු බ්‍රැකට් එක වහලා මම enter කරනවා. right. මොකද උනේ? ලස්සනට අපිට මේ තියෙන data ටිකෙන් අපිට data ටිකක් ෆිල්ටර් වෙලා ආවා. ලහිරු ඉන්නවා goal වල, නිලන්ති කියලා කෙනෙක් ඉන්නවා goal වල, කුමුදු කියලා එක්කෙනෙක් ඉන්නවා ගෝල් වල කියලා. එතකොට ගෝල් වල ඉන්න තුන්දෙනා අපිට මේ ටේබල් එකට ෆිල්ටර් වෙලා ආවා. මම හිතනවා ඒක ඔයාලට තේරුණා කියලා. තේරුණා නේද අපේ කවුද? ඔව් තේරුණාද මේ? තේරුණා නේද? ඔව්. right. ඒක මේක දැන් අදී ඉඳලා කරන දේවල් අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිස් කරලා බලන්න. right. මම ප්‍රැක්ටිස් ඔව්. කරලා බලලා මොකක් හරි තේරෙන්නේ නැති කමක් තිබ්බොත් මට කියන්න. ඔව්. එතකොට ඕක තමයි අපි data sort කරනවා කියන්නේ, data filter කරනවා කියන්නේ ක්‍රම දෙක. එතකොට මෙන්න මේ දෙකක් තියෙනවා කියලා හොඳට ඔලුවට දාගන්න. මේක දාගත්තම ඔයාගේ ඉතාමත් ලේසි වෙනවා. ඔයාගේ වැඩ ටික day to day වැඩ ටික කරලා ගන්න. දැන් තේරුණා නේද? ඒක ලේසි නේද? මේ වගේ ටක් ගාලා data ටිකක් select කරලා ඉවරලා ටක් ගාලා data ටිකක් අපිට වෙන් කරලා අඳුර ගන්න. ඔව්. ඔව්. ලේසිනේ. right. ඔන්න ඔය ටික තමයි මට අද දවසේ කතා කරන්න උවමනා වුණේ ෆිල්ටරින් එක සිම්පල් ෆිල්ටරින් එකක් එක. right. අද ওই ටික කම්ප්ලීට් කරගන්න කම්ප්ලීට් ඊළඟ දවසේදී අපි ඊළඟට කවද්ද තව දවස් දෙකකින් කතා කරනවා. ඊළඟ කැල්කියුලේෂන්ස් පාර්ට් එක අපි මන්ඩේ කතා කරනවා. ඒකට කලින් ඒ කැල්කියුලේෂන්ස් ටිකක් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඊට කලින් මෙන්න මේක ඔලුවට දාගෙන ඉන්න. හරිම ලේසි, මොනවත් ලොකු දේවල් නෙමෙයි අද කතා කරේ. මම වීඩියෝ එක තව චුට්ටකින් මම දානවා. ඒ වීඩියෝ එක බලලා හෙටම ප්‍රැක්ටිස් කරලා තියාගන්න. ඔව්. රයිට්. අද දවසේ මොකුත් ප්‍රශ්න තියෙනවද? නැහැ දැන් කරපු ටික හොඳට තේරුණා. හොඳට තේරුණානේ? රයිට්. මම පුළුවන් තරම් හිමීට කිව්වේ මේක බලලා ඉවරලා හෙට මේ ෆෝමියුලා ටික දාලා data sort කරගන්න, data මේ ෆිල්ටර් කරගන්න ප්‍රැක්ටිස් කරගන්න. ඕකේ. රයිට් රයිට්. එහෙනම් අද ක්ලාස් එක ඉවර කරමු. සවුන්ඩට හම්බෙමු. ඕකේ. good night. රයිට්. හරි. good night.